ආදරය සහ රැකවරණය කියන්නේ අපි ඕනම කෙනෙක්ට අවශ්‍ය දෙයක්. සත්ව ලෝකයේ තුලත් එහෙමයි. අහිමි මව්සෙනෙහස සොයමින් ලෝකයේම ආදරය දිනාගත් පංචි ගැන තමයි මේ කතාව. පංචි කියලා කියන්නේ 2025 ජුලි මාසයේ ජපානයේ ඉචිකාවා සත්වෝද්‍යානයේ ඉපදුන පුංචි රිලා පැටියෙක්. පංචි උපත ලැබූ අවස්ථාවේදී මව මේ පුංචි පැටවා ප්‍රතික්ෂේප කරනවා. තනිවුණු මේ පුංචි පැටවා බේරගන්නේ සත්වෝද්‍යාන පාලකයින්. ඔවුන් පංචිට අවශ්‍ය ආහාර ලබා දුන්නත් අහිමි මවගේ සෙනෙහස ලබා දෙන්න හැකියාවක් ඔවුන්ට නැහැ. පරිසරයට හුරු වෙලා නොසිටි පංචිට අනික් රිලවුන් වගේ හැසිරෙන්නත් තේරුනේ නැහැ. සෙල්ලම් වයසේ පංචි ආගන්තුකව හුදකලාවේ ඉන්න පුරුදු වුණා. පංචිට සත්වෝද්‍යාන පාලකයින් අපූරු තෑග්ගක් දුන්නා. ඒ වඳුරෙකුගේ හැඩයගත් රෙදි බෝනික්ෙක්. අම්මගේ උණුසුම නැතුව ජීවත් වුණ පංචිට මේ සෙල්ලම් ඔරංගොටන් අම්මා කෙනෙක් වගේ වුණා. එයා කෑවේ බිව්වේ නිදාගත්තේ මේ සෙල්ලම් ඔරංගොටන් තුරුළු කරගෙන. කිසිම දෙයක් නොදන්න පංචිගේ ජීවිතේ හයිය වුණේ මේ සෙල්ලම් ඔරංගොටන්. පංචි එයාගේ බය, තනිකම, අසරණකම, පාළුව මේ හැමදේම රෙදි බෝනිකා එක්ක බෙදාගත්තා. ටික කාලයකට පස්සේ පංචිව ආයෙමත් රැළට එකතු කළා. ඒත් එයාට එතන තැනක් තිබුණේ නැහැ. එයාට අනිත් රිලවුන්ගේ භාෂාව තේරුනේ නැහැ. උන් වගේ හැසිරෙන්න දැනගෙන හිටියේ නැහැ. අන්තිමේදී Tamanගේම වර්ගයා මැද මේ පුංචි පැටියා අමුත්තෙක් වුණා. තනි වුණා. අනිත් පැටව් ඔක්කොම එකතු වෙලා සෙල්ලම් කරද්දී පංචි අර රෙදි බෝනික්කව තදින් බදාගෙන අයිනකට වෙලා බලාගෙන හිටියා. පංචිට ඒ බෝනික්කා තවත් එක සෙල්ලම් බඩුවක් නෙමෙයි. එයා දන්න එකම පවුල, එයාගේ මුළු ලෝකයම ඒක. අම්මා කෙනෙක් ළඟ දැනුණ ආරක්ෂාව, ආදරය පංචිට මේ පණ නැති බෝනික්කා ළඟ දැනෙන්නේ නැති. යන්තම් හරි ඒ පුංචි හිත මේ නිසා හැදුනනම් කොච්චර දෙයක්ද. මව් සෙනෙහස අහිමි වුණත් මේ සිදුවීම දැක්ක මුළු ලෝකයම පංචිට ආදරය කරන්න ගත්තා. පංචි වගේම අම්මගේ ආදරය සෙනෙහස අහිමි වුණ අය මේ ලෝකෙ කොයි තරම් නම් ඉන්නවද. ලෝකයම ආදරය කරපු පංචිට දැන් අලුත් අම්මා කෙනෙක් ඉන්නවා. පංචිව රැක බලා ගනිමින් පිරිසිදු කරමින් ඉන්න දර්ශන සමාජ මාධ්‍ය පුරා දැක ගන්න ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රංචුවේ අනිත් අයද පංචි සමග සෙල්ලම් කිරීමට පටන්ගෙන තිබෙනවා. දින ගණනාවක් පුරා තම වර්ගයාගෙන් එල්ල වූ ප්‍රතික්ෂේප කිරීම හමුවේ දැඩි හුදකලාවකට පත්ව සිටි පංචි නම් කුඩා රිලා පැටවාට අවසානයේ වැඩිහිටි රිලා මවකගෙන් උණුසුම් ආදරණීය වැළඳ ගැනීමක් හිමිව තිබෙනවා. මෙතෙක් කල තම මව වෙනුවට සෙල්ලම් ඔරංගොටන් කෙනෙක් මත යැපෙමින් සැනසීම සෙවූ පංචිට සැබෑ ජීවියෙකුගෙන් ලැබුණු මෙම ස්පර්ශය, ආරක්ෂාව සහ පිළිගැනීම අලුත් බලාපොරොත්තුවක් එක් කර තිබෙනවා. තනිකමේ වේදනාව සහ මවකගේ අඩුව මකා දමමින් සමාජීය සම්බන්ධතාවයක ඇති ගැඹුරු සෙනෙහස අත්විඳීමට දැන් පංචි වාසනාවන්ත වී තිබීම සත්ත්ව ලෝකයෙන් ඇසෙන අතිශය සංවේදී පුවතක්. කිසිම දරුවෙක්ට මව්පිය ආදරය, සෙනෙහස, රැකවරණය අහිමි නොවිය යුතු බව පංචි අපිට ලස්සනට කියලා දුන්නා. මේ කතාවෙන් අපේ ජීවිතයටත් ගන්න ලොකු පාඩමක් තියෙනවා. ජීවිතේ කොතැනකදී හරි අපිට ලැබිය යුතුම ආදරය, රැකවරණය අහිමි වුණාම ඒ හිස්තැන පුරව ගන්න අපිත් මොනවම හරි දෙයක්, එහෙමත් නැත්නම් කාගේ හරි මතකයක් පපුවට තුරුළු කරගෙන ජීවත් වෙනවා. අහිමි දේවල් දරාගත්ත පංචි මුළු ලෝකයටම කිව්වේ හිත හදාගන්න විදිය. සමහර තුවාල සුව වෙන්න අපි හිතනවට වඩා ගොඩක් කල් යනවා. පංචි කියන්නේ ඒ නිහඬ වේදනාවේ සජීවී සලකුණ.